වර්තමාන ආණ්ඩුව ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සීමාව දීර්ඝ කිරීම සඳහා නිශ්චිත යෝජනාවක් දැන් ඉදිරිපත් කරමින් ඉන්නවා. මම දැක්කා ඊයේ චතුරංග අබේසිංහ ගරු නියෝජ්‍යමතුමා කියනවා මේක අනිවාර්යෙන්ම ගේනවා කියලා. මගේ පළවෙනි පැහැදිලි කිරීම ළඟට මම එන්න හදන්නේ ජනමත විචාරණයකින් තොරව මේ වියවසා සංශෝධනය සිදු කළ නොහැකි. මේක තමයි මම කරන පැහැදිලි කිරීමේ ශීර්ෂය. ජනමත විචාරණයකින් තොරව මේ හා සම්බන්ධ වියවසා සංශෝධනය සිදු කළ නොහැකි. මම මගේ තර්කය ගොඩනගන්නේ රාජ්‍යයේ මුඛ්‍ය නීතිය ලෙස සියලු දෙනා තර්කයකින් තොරව පිළිගන්නා ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 3, 4 සහ 83 කියන වගන්ති මත පදනම් වෙලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තියේ කියනවා ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව තුල පිහිටා ඇති අතර එය වෙනස් කළ නොහැක්කේ කියලා. 4 වෙනි වගන්තියේ පැහැදිලි කරනවා පරමාධිපත්‍යයට අදාළ ආයතන සහ විෂයයන්. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තියේ කියනවා ජනතා පරමාධිපත්‍යයට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය කියන ආයතන සහ විෂයන් අදාළ බව. ඒ වගේම 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තියේ ඊටාම නිර්වුල්ව කියනවා මේ ජනතා පරමාධිපත්‍යයේ යටතට ගැනෙන විෂයපතයන් 5ට අදාළව ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය කියන විෂයපතයන් 5ට අදාළව කිසියම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ 3/2ක බහුතරයට අමතරව අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බව. ඒ අනුව ඔබට පැහැදිලි මේක දේශපාලන අදහසක් විතරක් නෙමෙයි රටේ මුඛ්‍ය නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 83 කියන වගන්ති මත පදනම් වෙලා මම මේ තර්කය ඔබට ඉදිරිපත් කළේ. ඒ වගේම මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවමත් කවුරුවත් වැඩි පුර කතා නොකළ ඉතා බරපතලම තැන මම ඔබට කියන්නද කිසියම් ආණ්ඩුවකට තමන් සතු 3/2ක පාර්ලිමේන්තු බහුතර බලය මගින් ගරු අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමිය හැකි නම් කෙනෙක්ට තර්කයක් ගොඩනගන්න පුළුවන් නේද? කිසියම් ආණ්ඩුවක් සතු 3/2 බහුතර බලයකින් විනිසුරු විශ්‍රාම වයස 5ට ගෙන්නත් පුළුවන් කියලා. 3/2 බහුතර බලයෙන් පමණක් වයස් සීමාව ඉහළට ගෙන යා හැකි නම් ඒ වැරදි පූර්වාදර්ශයක් ලෙස ස්ථාපිත වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ඊටාම වැදගත් මේ රටේ නීතිය නැමැති උත්තරීතර විෂය සම්බන්ධ අප සියලු දෙනා සංවේදී. ඒ පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් වෘත්තිකයන් සියලු දෙනාගෙන් ඊටාම ගෞරවයෙන් ආයාචනාත්මකව අපි ඉල්ලනවා මෙන්න මේ වැරදි පූර්වාදර්ශය ස්ථාපිත වන්නට ඉඩ තියන්න එපා කියලා. මොකක්ද වැරදි පූර්වාදර්ශය? 3/2 බහුතර බලයකින් ආණ්ඩුවක් වයස් සීමාව උඩට ගෙනියනවා නම් 3/2 බහුතරයකින් යම් ආණ්ඩුවක් හිතයි අපිට මේ පහලටත් ගේන්න පුළුවන් කියලා. වෙන්න බැරි නෑනේ. 978 ජේ.ආර්. ජයවර්ධන එහෙම වැඩක් ලංකාවේ කළා. ලංකාව විතරක් නෙමෙයි 937 දී ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් ඇමරිකා එක්සත් ජනපදයේත් එහෙම දෙයක් කළා. Taman සතු පාර්ලිමේන්තු බලය මත අධිකරණය සම්බන්ධ ව්‍යවස්ථාවට එකඟ නැති සංශෝධන පිළිබඳ තත්ත්වයේ පිළිබඳවයි මේ පැහැදිලි කිරීම මම කළේ. මම විශ්වාස කරනවා මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ අදහස් ඇහෙමින් තිබෙනවා. හැබැයි මෙන්න මේ කාරණා දෙක ඉතාම වැදගත්. මම කියපු කාරණා දෙක නැවත සාරාංශයක් විදිහට ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 83ට යටත්ව ජනමත විචාරණකින් තොරව මෙවැනි සංශෝධනයක් ගෙන එන්න බෑ. දෙවැනි තර්කය තමයි 3/2 බහුතර බලයකින් පමණක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ යනවා නම් එය
පූර්වාදර්ශයක් ලෙස ස්ථාපිත වෙනවා. ඒ වැරදි පූර්වාදර්ශයක් බවට පත්වන තැනක් අනාගතයේ නිර්මාණය විය හැකි 3/2 බහුතරයෙන් ඉහළට යන්න පුළුවන් නම් පහළටත් එන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න ඉඩ තියෙනවා.